ඇමරිකාවේ පාසල්වල සහ විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු වල නිරත සිසුන්ගේ භාවනාමය හැකියාවන් වැඩි දියුණු කිරීමේ අරමුණින් වොෂින්ටන් බෞද්ධ විහාරය විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක වොෂින්ටන් බෞද්ධ විහාරාධිපති පූජ්‍යපාද මහරගම ධම්මසිරි නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන යටතේ සෑම ඉරිදිනකම විහාරස්ථාන පරිශ්‍රයේදී පසර 3 සිට 4 දක්වා භාවනා වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. එසේම සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනවලදීද පසරු 7 සිට 8 දක්වා භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා. පදාදා දිනේදී රාත්‍රී 7:30 සිට 8:30 දක්වාත් සෙනසුරාදා දින පසරු 6 සිට 7 දක්වාත් එම වැඩසටහන් පැවැත්වෙනු ඇති. අදිර කිහිපයක් යටතේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. වැඩසටහන් මෙහෙවනු ලබන්නේ පූජ්‍ය මණ්ඩවල පඤ්ඤාවංශ ස්වාමින් වහන්සේ විසින්. ඇමරිකාවේ වෙසෙන බුදුදහම පිළිබඳ ඉගෙනුමක් ලබා ගැනීමට රුචිකත්වයක් දක්වන ඕනෑම පාර්ශවයකට මේ සඳහා දායක විය හැකි බවද වොෂින්ටන් බෞද්ධ විහාරස්ථානයේ දැනුම් දී සිටිනවා. මේ වන විටත් විහාරස්ථාන පරිශ්‍රයේ භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඇමරිකාවේ වොෂින්ටන් ජාතික කැදරල් පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු දෙස් විදෙස් තරුණ ප්‍රජාව ඊට එක්ව සිටීමද විශේෂිතයි.